ආයුබෝවන් සරණ ජ්‍යොතිෂ YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි එහෙනම් අද බලමු වෘෂභ ලග්නයේ හිමි ඔබට මේ වගේ ගතිගුණද තියෙන්නේ කියලා. සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේවලට ආශා කරනවා. ලෙහෙසියෙන් ජීවත් වෙන්න හිතනවා. ඒ වගේම තමයි තිර රාශියේ ගතිය ඔප්පු කරන්න නොනැමෙන හිතක් තමයි මෙයාලට බොහෝ දුරට පෙන්눔 කරන්න. ඉතින් අර ඕන දෙයක් හිතේ තබාගෙන ඉන්න සමතෙක් කියලා පෙන්눔 කරනවා. ඒ වගේම තමයි මේ අය යම්කිසි පුද්ගලයන් සමග තරහ වෙන්නෙත් හිමි. ඒ වගේම තරහ වුණොත් ඒ අයත් එක්ක හොඳ වෙන්නෙත් හරිම හිමි. ඒ වගේම අනුන්ට තේරුම් ගත නොහැකි গুপ্ত දේවල් গুপ্ත ගති තිබෙනවයි කියලා පෙන්නනවා වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ. ඉතින් ඊතාසුළු දේවල් පවා සිතේ තියාගෙන උවමනා වෙච්ච වෙලාවට ඒ දේවල් ආයුධයක් ලෙස පාවිච්චි කරන්නත් හරිම සමත් මේ වෘෂභ ලග්නයෙන් උපන් අය. ඉතින් ගොඩක් වෙලාවට ස්ථීර ජය ලැබෙනතුරු සටන් කරගෙන යන්න හරිම සාමාර්ථයි. මිල මුදල් සම්බන්ධව හා තමාගේ ලෞකික දේවල් බොහෝම සුපරීක්ෂාකාරී වෙනවා. ඒ පිළිබඳව ඉතින් සිකුරාමෙන්ම වෛවාරණ ඇඳුම් පැළඳුම් වලට වියදම් කරන්න කිසිම මැලිකමක් දක්වන්නේ නැහැ මේ අය. ගොඩක් වෙලාවට තමන් ඉන්න භූමියට හිතවත් වෙනවා. එතකොට වැවීමට මල් වැවීමට හිත වෙනවා. ඉතින් අන්‍යයන් උදෙසා වියදම් කරන්න නම් ඔන්න ටිකක් මැලිකමක් දක්වනවයි කියලා පෙන්නනවා වෘෂභ ලග්නයෙන් උපන් අය. තරමක් ලෝභී ස්වභාවයක් පෙන්눔 කරනවා. ඉතින් මුදල් ගනුදෙනු වලදී නම් හරිම ප්‍රවේශමෙන් තමයි කටයුතු කරන්නේ. කඩිසරකම ටිකක් අඩුයි. නමුත් Taman කරන වැඩේ නොනවත්වා කරන්න පුළුවන් මේ අයට. තමන් කරන වැඩේ නොනවත්වා කරගෙන යන්න හරි සමර්ථයි. ඉතින් විරුද්ධ කාර්යය ඉදිරියේ නම් දනින් වැටෙන්න කැමති නැහැ මේ අය. ඉතින් ස්වභාවික දර්ශනයට හරි ප්‍රියයි. නගරබද ජීවිතයට වඩා ඔය මල් ගොමු පළතුරු ගස්වැල් ආදීනුත් පිටිසර බද ජීවිතය හොඳයි කියලා මේ අයට හිතනවා. ඉතින් කතාවට බොහොම හොඳයි. කරුණු ඇතුව කතා කරන්න තේරෙනවා මේ අයට. තමාගේ අදහස් තදින් අල්ලාගෙන ඉන්න හරිම සමර්ථයි මේ අය. ඉතින් අනුන්ගේ දැනුමුතුකම් අනුව කටයුතු කරන්න නම් කිසිම සතුටුතාවයක් නැහැ මෙයාලගේ. ඉතින් තමා දන්න හැමදේම දන්නවයි කියලා තමයි මේ අය හිතාගෙන ඉන්නේ. ගොඩක් වෙලාවට තමන්ගේ සිතුවිලි ලෞකික පැත්තටම බර වෙනවා මේ අයගේ. ඉතින් වෘෂභ ලග්න හිමි අය දුර්වලකම් විදිහට පේන්නේ තරමක් ලෝභී ස්වභාවයත් සැප පහසු ඕනෑවට වඩා සැප පහසුවට තියෙන ආශාවත් ජය ගැනීමට තිබෙන ආශාවත් තමයි. ඉතින් අර ඒ නිසාම මේ අයට සතුරෝ ඇති වෙන්න පුළුවන්. ඉතින් රෝග වශයෙන් මේ අයට ගන්න පුළුවන් සියලු සෙම් රෝග පහසුවෙන් හැදෙනවා කියලා පෙන්නනවා. ඔළුවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීනස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් හැදෙන්න පුළුවන් කියලා පෙන්නනවා. ඉතින් කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග, ලේනහර පිපිරීම් වැනි පණ නැතිවීම වැනි ශරීර ආදී රෝග සැදෙන්න පුළුවන් වෘෂභ ලග්නයෙන් උපන් අයට. ඉතින් මේ දේවල් වලින් පරිස්සම් වෙන්න වෘෂභ ලග්න හිමි ඔබ. ඉතින් ඔයාලට සරණ ජ්‍යොතිෂ සේවය හරහා ඔයාලගේ කේන්දර පරීක්ෂා කර ගැනීම සිදු කරන්න පුළුවන්. ඉතින් පහත දැක්වෙන WhatsApp අංකයට පණිවිඩයක් යොදලා ඔයාලට පහසු වෙලාවක දේවල් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් තවත් වටිනා වීඩියෝ එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙන මම අද මෙතනින් සමුගන්නවා. මම සරණ ජ්‍යොතිෂ සේවය වෙනුවෙන් ජ්‍යොතිර්වේදිනිය චතුරි ප්‍රනාන්දු ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.